මේ කාලේ කොහොමත් ඔයාලා A එකක් ගන්නවද B එකක් ගන්නවද C එකක් ගන්නවද මොකුත් හිතන්න යන්න එපා. ගොඩක් ළමයි මේ කාලේ කරන වැරද්ද තමයි අර දැන් A එකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට තියෙනවා ගිය පාරට වඩා රිසල්ට් අඩු වුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ ඒක පොදුවේ එන බයක්. ඒ කියන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට අන්තිම කාලේ වෙද්දී හිතනවා ගිය පාර මීට වඩා පුළුවන් වගේ ඒවා හිතෙන්න ගන්නවා. ඒවා බොරු ඒවා ඔළුවෙන් හැදෙන ඒවා. ගිය පාර මීට වඩා පුළුවන් වගේ හිතනවා. ගිය පාරට වඩා මේ පාර රිසල්ට් අඩු වෙයි වගේ ඒවා හිතෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක බය වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයෙකුට එන හැඟීමක්. ඒ කියන්නේ ඒක නෝමල්ම දෙයක්. ඒක කවුරුර ඒක ඇවිල්ලා තියෙනවනේ ඒක ඊටගෙන ඒක සෙකන්ඩ් සයි තර්ඩ් සයි වීමත් එක්කම උරුමයක්. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට හිතනවා. ඒකට එහෙම වෙන්නේ නැහැ. කොහොමරි මේ ඔය විදිහට අර ඒ දේවල් ටික බැලන්ස් කරගෙන සමන් කියපු කාරණාව තමයි අර දැන් ඔයාලා අර ඒ වගේ දේවල් හිතනවා මම ඒකක් ගන්න ඕනේ ඒකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ මම කොහොමද දිස්ත්‍රික්ට් රෑන්ක් දානවා අයිලන්ඩ් රෑන්ක් දානවා මේ කාලවල ඒව මොකුත් හිතන්නේ නැහැ ඒව හිතන්න තිබ්බ කාලේ දැන් ඉවරයි දැන් ඔයාලට A එකක්ද B එකක්ද C එකක්ද S එකක්ද ෆේල්ද අයිලන්ඩ් ෆස්ට්ද අයිලන්ඩ් ලාස්ට්ද ඒව මොකුත් හිතන්නේ නැහැ ඕගොල්ලන්ට අදාළ වෙන්නේ ඔයාලට දවස් 20ක් හරි 20 ගාණක් හරි කීයක් හරි තියෙනවා සහ අද කියලා දවසක් තියෙනවා දැන් ඔයාලා වැඩ කරමින් ඉන්න මොහොතක් තියෙනවා ඒ සියලු වෙලාවල් වල ඔයාට කරන්න පුළුවන් උපරිමයේ වැඩ කරන එක අර මේ වෙලාව ඔයාට කිසිම ටාගට් එකක් නැහැ. එහෙනම් මෙතනින් ඉස්සරහට මට තියෙන ලකුණු මෙච්චරයි මේ වගේ එකක් ගන්න පුළුවන් වේද? ඒව අහන්න එපා. ඒව හිතන්න ඔයාලට අයිතියක් නැහැ මේ වෙලාවේ. ඔයාලට මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි අද දවසේ හෝ දැන් මෙතන වැඩ කරමින් ඉන්නවා කියන්නකෝ. දැන් ඒ කියන්නේ තනියෙන් වැඩ කරන වෙලාවක් හිතන්නකෝ. ඔයා තනියෙන් වැඩ කරමින් ඉන්න යම් පැය භාගයක් කියන විතරක් හිතන්න. ගොඩාක් පැය 5ක් මං වැඩ කරනවා වගේ එහෙම හිතලා පටන් ගන්න එපා. මං පැය භාගයක් වැඩ කරනවා. ඒ පැය භාගය වැඩ කරලා ඉවරනම ඊළඟ පැය භාගය වැඩ කරනවා. එහෙම පැය භාගේ පොඩි කොටස් වලට කඩා ගන්න. කඩාගෙන යම් වෙලාවක වැඩ කරන්න ගත්තට පස්සේ ඒ වැඩ කරන පැය භාගේ කිසිම තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව උපරිම වැඩ කරනම හැරුණකොට ඔයාට වෙන අරමුණක් නැහැ. ඒ පැය භාගය ඉවරනම ඊළඟ පැය භාගේ තප්පරයක්වත් නාස්ති නොකර වැඩ කරනව ඇරෙන්න ඔයාට වෙන අරමුණක් නැහැ. ඒම තමයි යන්න ඕන. සහ ඔයාගේ ලොං ටර්ම් අරමුණ දිගුකාලීන අරමුණ වුණත් මේ තියෙන දවස් 20 මිනිස්සෙක් විදියට ඔයාට වෙන්න පුළුවන් උපරිම මහන්සියක් ඇතිනේ. අන්න ඒක 100%ක් දෙනවා පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්නේ නැතුව. ඒතර ෆෝන් එක ඔබ කාලේ නාස්ති කරනවා කියලා එහෙම එකක් වෙන්න බෑ ඕගොල්ලන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ තාමත් ඔයාලා ඒ දේ ඔයාලගේ පැත්තෙන් වෙනව නම් ආයෙ මතක් කරන්න. ඒ කියන්නේ ඕක නිසා අනිවාර්යෙන් ඒ ලෙවල් රිසල්ට් එක අඩු වෙනවා. කමක් නැත්නම් ඒක අනිවාර්යෙන්ම අඩු වෙනවනේ ළමයි. විභාගයට තව දවස් 20 ගාණක් තියෙනවා. ඒතර දවස් 20 ගාණක් ඇතුළේ ඔයාලගේ හැසිරීම ඍජුවම බලපානවා ඒ ලෙවල් පේපර් එකේ රිසල්ට් එක. ඒතර බොහොම වගකීම් සහගතව ඔයගොල්ලෝ මේ වැඩ කරන එක කරගෙන යන්න ඕන. සහ අර ලොකු මොකුත් හිතන්න එපා. දැන් ලකුණු හිතන්නේ නැහැ. දැන් ලකුණු හිතන කතාව ඉවරයි දැන්. දැන් ඒ එකක් වෙයිද දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ ඒව ගැන. දැන් B වෙයිද ෆේල් වෙයිද දන්නේ නැහැ. ෆේල් වෙයි සමහරක් වෙලට කරන්න දෙයක් නැහැ. එකම දේ ඒ කියන්නේ එච්චරට සිම්පල් කරගන්න. ඒ කියන්නේ පාස් වුණොත් දැන් ෆේල් වුණොත් දැන් එක අරමුණයි තියෙන්නේ. දවස් 20ක් තියෙනවා. ඔය දවස් 20 කරන්න පුළුවන් උපරිම මොකක් හරි එකක් ඇතිනේ මිනිහෙක් වශයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක කරනවා. එච්චරයි. ඉන්හා වෙන දෙයක් වෙච්චාවේ. ඒ මට්ටමට ඔළුව සිම්ප්ලිෆයි කරගන්න. මොකද ඔය දවස් ටික තමයි අර මැජික් දවස් ටික. ඔය ටිකේ බලන ඒවා gediya පිටින් ඒ ලෙවල් වල තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔය ඔක්කොම බහුබූත ඔළුවෙන් පැත්තකට දාලා එකම දේ විදිහට අර දවස් 20 හරියට වැඩ කරනවා කියන ඒ කමිටඩ් ගතිය ඔළුවට අරගෙන ඔය කියන දේවල් ටික කරගෙන ගියොත් ඒ මැජික් එක වෙයි. ඒක නොවෙන්නේ ඕගොල්ලෝ හිත ඉන්නවා නම් ඒකක් එයිද ඒකක් නම් ගන්න බැරි වගේ ගිය සතියේත් ලකුණු මෙච්චරයි තියෙන මම මෙච්චර වැඩ කරලා ගියා ඒත් මට ලකුණු අඩු වෙලා ඒ වගේ දේවල් හිත ඉන්න යනවා කියලා කියන්නේ වැඩේ අනිත් පැත්ත ගැහින එකයි වෙන්නේ. ඒ හිතන තරමට ඕගොල්ලෝ තව තවත් ඒ ලෙවල් රිසල්ට් එකෙන් ඈත් වෙන එකයි වෙන්නේ. සහ ඒ වගේ දේවල් කල්පනා කරන තරමට අපේ ඔළුවට එන ප්‍රෙෂර් එක වැඩි. ඒ ප්‍රෙෂර් එක වැඩි වෙන තරමට අපිට ඊළඟ මොහොතේ වැඩ කරන්න පුළුවන්කම අඩුයි. ඒ කියන්නේ ඒක පැහැදිලිවම මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ වගේ දේවල් හිතන තරමට ඔයාගේ දවසේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මාර ක්ලියර් තියාගන්න ඔළුව කිසිසේත්ම ලොකු දේවල් හිතන්න යන්න එපා. ඒයිද නැති වෙයිද බැරි වෙයිද පුළුවන් වෙයිද මොනවාවත් හිතන්න යන්න එපා. ඒ හැම දෙයක්ම ඔයාලගේ අර ඒ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු කරනවා. ඒවා හිතන්න යන වෙහෙස ඇතුලේ ඔයාගේ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙම නොවෙන්න ඔහේ වැඩ කරගෙන යන්න වෙන මොකුත් හැංගීම් දැනීම් නැතුව වගේ ඔහේ වැඩ කරගෙන යන්න ඒක ඇතුලේ හිතන්න නැති විදිහකට අර කියපු මැජික් වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ ඔයාලා මේ වැඩේ ඇතුලේ හිටියොත් විතරයි. එහෙම නැතුව සියල්ල අතහැරලා දාලා හිටියා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ ටික තමයි මේ වගේ කාලයක වැඩ කරන එකට අදාළව කියලා තියෙන්නේ. හරි. අපි පරිවර්තනයක් දීලා තමයි මේ අතරමැදි කතාවට ගියේ. ආපෞසරයක් එන්න. බයෝ වලට මොකද කරන්නේ? පාඩම් කරන්න. බයෝ වලට මොකද කරන්නේ කියලා වයන් ගන්න. බයෝ පාඩම් කරලා හරියට ලියන්න පේපර් එකේ.